මාධ්‍යවේදී හිතවතුනි අපි අද දවසේදී මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වනු ලබන්නේ Youth for Change සංවිධානයේ විදිහට අද මාධ්‍ය සාකච්ඡාව සඳහා සම්බන්ධ වෙනවා Youth for Change පරිසර කටයුතු ලේකම් කෝෂිලා හංසමාලි සහෝදරියත් ඒ වගේම ජාතික කමිටුව නියෝජනය කරමින් රංජන් ජයතිලක සහෝදරයාත් අද අපි මේ පවත්වන මාධ්‍ය සාකච්ඡාවේ විශේෂ කරුණු කිහිපයක් අපි හෙළිදරව් කිරීම සඳහා බලාපොරොත්තු වෙනවා. ඒක සම්බන්ධයි ලංකාවේ ජනතාවගේ අයිතියට තියෙන ලංකාව පුරා විහිදිලා තියෙන ඛනිජ සම්බන්ධයෙන් වෙන කාරණයක් මේකට ඍජුවම සම්බන්ධයි. අපි හැමෝම දන්න කාරණේ තමයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය කියලා කියන්නේ ලංකාවේ මේ විහිදිලා තියෙන ඛනිජ සම්බන්ධයෙන් විශේෂයෙන්ම ගවේෂණ බලපත්‍ර සහ කැණීම් බලපත්‍ර නිකුත් කිරීමේ කාර්ය කරන්නේ මේ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය. ඒතර මේක අපි දන්න තොරතුරු අනුව ගත්තට පස්සේ මේ බලපත්‍ර නිකුත් කිරීමෙන් පමණක් ඒ කියන්නේ මේ ගවේෂණ බලපත්‍ර සහ කැණීම් බලපත්‍ර නිකුත් කිරීමෙන් පමණක් විශාල ලාභයක් ලබන ආයතනයක් තමයි පරිසර අමාත්‍යාංශයේ යටතේ තියෙන භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය කියලා කියන්නේ. හැබැයි ඒ විදිහේ බලපත්‍ර නිකුත් කරලා ලාභයකුත් ලබන ආයතනයක් බවට පත් වෙලා තියෙද්දි අද පාර්ලිමේන්තුවේ පරිසර අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්බන්ධ විවාදයේ තියෙද්දි අපිට කියන්න සිද්ධ වෙලා තියෙන කාරණේ කියලා කියන්නේ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය Tamanගේ වගකීම හරියට ඉෂ්ට කරනවද නැද්ද කියන ප්‍රශ්නේ තමයි අද මේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා අපිට අහන්න සිද්ධ වෙලා තියෙන ප්‍රශ්නේ බවට පත් වෙලා තියෙන්නේ. මොකද අපි හිතනවා ඛනිජ කියලා කියන්නේ සාමාන්‍යයෙන් රටක් Tamanගේ රටේ තියෙන ඛනිජ කියලා කියන්නේ සම්පතක්. මේ ඛනිජ සම්පත කියලා තමයි සාමාන්‍යයෙන් උගන්වද්දී මේවට අදාළ විෂයන් වලදී සලකන්නේ ඛනිජ සම්පතක් කියලා. ඒකට හේතුව තමයි මේ ඛනිජ පුනර්ජනනීය ප්‍රභවයක් විදිහට සලකන්නේ නැහැ. සමහර ඛනිජ නීති අරන් අවසන් වුණාම ඒක ඉවර වෙනවා. එතකොට ඒක යම් කාලයකට කාල සීමාවකට තමයි යම් විදිහක මේක පාවිච්චි කරනවා නම් ඒකේ ආර්ථික වාසි ගන්නවා නම් මේ සියල්ල කළ හැකි වෙන්නේ. දැන් අපි හොයලා බැලුවට පස්සේ මේවා අධ්‍යයනය කරන අය හොඳටම දන්න කාරණේ තමයි ලංකාවේ හම්බෙන ඛනිජ ද්‍රව්‍ය වලට අගය එකතු කිරීම කරාට පස්සේ ලෝකේ විශාල ඉල්ලුමක් තියෙන නිෂ්පාදන කළ හැකිව තිබෙනවා ලංකාව ඇතුලේ මේ ඛනිජ ද්‍රව්‍ය පාවිච්චි කරලා. හරිද? හැබැයි දැන් මේ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය මේ රටට සම්පතක් වෙන ඛනිජ තමන්ගේ රටේ තමන්ගේ ආයතනයේ පිහිටි රටේ ජනතාවගේ අයිතියක් ලෙස සලකලාද කටයුතු කරන්නේ කියන බරපතල ප්‍රශ්නේ අපිට තියෙනවා. අපි හැමෝම දන්න කාරණේ තමයි ලංකාවේ අපිට හම්බෙන මෙන්න මේ ඛනිජ ද්‍රව්‍ය හරහා අගය එකතු කරලා මේ ඛනිජ ද්‍රව්‍ය මූල ද්‍රව්‍ය ලෙස නෙවෙයි අගය එකතු කරලා. නමුත් දැනුත් කරන එක තමයි මේ ඛනිජ ද්‍රව්‍ය නිකම්ම මූල ද්‍රව්‍ය ලෙස තමයි අපනයනය කිරීම කරන්නේ. ඊට වඩා විශාල ආර්ථික වාසියක් ගන්න පුළුවන් මේ ඛනිජ ද්‍රව්‍ය අගය එකතු කිරීම කියන නිෂ්පාදන ක්‍රියාවලියට භාජනය කරාට පස්සේ. හැබැයි අපි හැමෝම හොඳට මතක තියාගන්න ඕන කාරණේ තමයි මේ ඛනිජ ද්‍රව්‍ය දැන් ලංකාවේ හම්බෙනවා ඉල්මනයිට්, ඒ වගේම රූටයිල්, සර්කෝන්, ගානට්, මොනසයිට්, මැග්නටයිට්, සිලිමනයිට්. මෙන්න මේ ඛනිජ ද්‍රව්‍ය වලින් අගය එකතු කිරීම කරලා මේවා අපනයනය කරලා විශාල ආර්ථික වාසියක් ගන්න පුළුවන්. හැබැයි මේ සියලු ඛනිජ ද්‍රව්‍ය අපිට හම්බෙන්නේ අපි ජීවත් වෙන පරිසර පද්ධතිය තුලදී. ඒ කියන්නේ මේවා ගවේෂණය කරනවා නම් මේවා කැණීම් කරනවා නම් ඒකට මොනියම් හෝ සමාගම රජයට අයිති හෝ පුද්ගලික සමාගමකට මේකේ ගවේෂණය හරි කැණීම් බලපත්‍ර නිකුත් කරනවා නම් අනිවාර්යයෙන්ම ඒකෙන් වෙන පරිසරයට වෙන බලපෑම මොකද්ද? ඒ පරිසර පද්ධතියේ ඉන්න සතා සිව්පාවට වෙන බලපෑම මොකද්ද? ඒ පරිසර පද්ධතියේ තියෙනවා නම් මොනවා හරි ජල පෝෂක ප්‍රදේශ, ඒ වගේම තමයි ජල මූලාශ්‍ර මේවට වෙන බලපෑම මොකද්ද කියලා අනිවාර්යයෙන්ම තක්සේරුවක් කළ යුතුමයි. ඒ වගේම තමයි ඒ හරහා ජන ජීවිතයට වෙන්නේ මොකද්ද කියන කාරණේ සම්බන්ධයෙන් අනිවාර්ය තක්සේරුවක් අවශ්‍යයි. එහෙම නැතුව මේ ක්‍රියාවලිය ඉදිරියට ආර්ථික වාසි පමණක් සලකලා මේ ක්‍රියාවලිය ඉදිරියට යනවා නම් එතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි අපි මෙතෙන්දි මතු කරන පළවෙනි කාරණේ මේ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය සම්බන්ධයෙන් අපි මතු කරන පළවෙනි කාරණේ ඒ තමයි භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය දැනට ගවේෂණ සහ කැණීම් බලපත්‍ර නිකුත් කරන්නේ මෙන්න මේ කරුණු සලකා බැලීමෙන් අනතුරුවද අඩුම තරමේ මේ ඛනිජ ද්‍රව්‍ය
ආර්ථික වශයෙන් කොච්චර වාසිසහගතද ඒවට අගය එකතු කිරීමේ කාර්ය කොහොමද වෙන්නේ මේවා මේ බලපත්‍ර නිකුත් කරන සමාගම් කොච්චර දුරට ඒකට සුදුසුද නැද්ද කියන පරීක්ෂාවවත් කරන්නේ නැහැ කියන එක තමයි අපි මතු කරන පළවෙනි කාරණය. ඒකට හේතුව තමයි 137 ඇල ඉරක් 2017 කියලා ශේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් තියෙනවා. මේ නඩු තීන්දුවට අනුව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ මේ බලපත්‍ර නිකුත් කිරීමේ කාර්ය විනිවිදභාවයකින් තොරයි. ඒ විනිවිදභාවයෙන් තොර එක කියලා කියන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12 වෙනි වගන්තියට පටහැනිව තමයි මේ බලපත්‍ර නිකුත් කිරීමේ කාර්ය සිද්ධ කරන්නේ කියලා අධිකරණයේ දීපු ශ්‍රේෂ්ඨාධිකරණයේ දීපු තීන්දුවක් තියෙනවා. ඒ තීන්දුවට අනුව අපි දැනුවත් විදිහට නීතිපතිවරයා නිර්දේශ කරලා තියෙනවා මේ ක්‍රියාවලිය විධිමත් කරන්න කියලා. ඒතර අපි දන්න විදිහට නම් මේ වෙද්දි මේ බලපත්‍ර නිකුත් කිරීමේ කාර්ය විධිමත් කිරීම සඳහා ඒකට ක්‍රියාපටිපාටියක් හදන්න භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ ඇතුලේ වැඩපිළිවෙලක් මේ වෙද්දි ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ නඩු තීන්දුවක් තියෙනවා විනිවිදභාවයෙන් තොරයි බලපත්‍ර නිකුත් කිරීම. ඒක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12 වෙනි වගන්තියට පටහැනි කියලා තියෙනවා. එහෙම තියෙද්දි තමයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ මේ වෙද්දි ඒකට අදාළ ක්‍රියාපටිපාටියක් සකස් කරමින් ඉන්නේ. දැන් මේ ක්‍රියාපටිපාටිය දැනටත් සකස් කරමින් නම් ඉන්නේ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය මේ වෙද්දි ගවේෂණ බලපත්‍ර දීලා තියෙන ඒවට මොකද වෙන්නේ? ඒ වගේම තමයි මේ වෙද්දි බලපත්‍ර නිකුත් කිරීමට බලාපොරොත්තු වෙමින් ඉන්නවට මොකද වෙන්නේ? ඒ වගේම තමයි මෙවැනි තත්ත්වයක් තිබියදී බලපත්‍ර නිකුත් කිරීමේ කාර්ය කිරීමේ හැකියාවක් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයට තියනවද කියන බරපතල ප්‍රශ්නය අපි අද දවසේදී මතු කරනවා. ඒකට අපි හේතු කීපයක් කියන්නම්. ඒ තමයි මම ඔබට මේ සිතියම් වගේක් පෙන්නන්න මේ තියෙන්නේ භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ වෙබ් අඩවියේ දැන් කෙනෙක් ගියොත් ඔබට බලා ගන්න පුළුවන් මේ සිතියම් ටික. මේ තියෙන්නේ මන්නාරම දිස්ත්‍රික්කයේ. මේක ෂීට් අංක 11 විදිහට තමයි නම් කරලා තියෙන්නේ. ඔබට පේනවා ඇති මේකේ තියෙන කොටු ගහලා. මේ මන්නාරම දිස්ත්‍රික්කයේ මේ khනිජ ද්‍රව්‍ය තියෙන ප්‍රදේශය තමයි මේ කොටු ගහලා තියෙන්නේ. මේ khනිජ ද්‍රව්‍ය ඇතුළත් ප්‍රදේශය තමයි මේ කොටු කරලා තියෙන්නේ. මේකේ වැඩි හරියක් තියෙන්නේ. මන්නාරමේ මේ සිතිය මේ වැඩි හරියක් තියෙන්නේ රතු කොටු. හොඳට බලන්න මන්නාරමේ මේ khනිජ ද්‍රව්‍ය තියෙන එක කොටු ගහලා තියෙන එකේ වැඩි හරියක් තියෙන්නේ රතු කොටු. ඒ කියන්නේ මොකද්ද? ගවේෂණ බලපත්‍ර නිකුත් කරලා තියෙන්නේ. ගවේෂණ බලපත්‍ර නිකුත් කරලා තියෙන්නේ මන්නාරමේ මේ තලයි මන්නාරමේ සිතියම. මේ සිතියම තලයි මන්නාරම ඊළඟට මම පෙන්නන්නම් මන්නාරමේ සිතියම මේ තියෙන මන්නාරමේ. මේ කොටු ගහලා තියෙන තැන්වල මේ khනිජ ගවේෂණය සඳහා සුදුසු ස්ථාන. ඒතකොට මේ රතු පාටින් තියෙන්නේ මේ මන්නාරමේ වැඩි හරියක් රතු කොටු තියෙන්නේ. ඒ කියන්නේ මේ දැනටත් මේවා ගවේෂණය සඳහා ලබා දීලා තියෙන්නේ. ඊළඟ එක මේ තියෙන්නේ කෝකිලයි. මේ හොඳට බලන්න මේ කොටු වල වැඩි හරියක් රතු කොටු. මේ කෝකිලයි මුහුදු තීරයත් එක්ක තියෙන මේ ගොඩබිම් තීරයට එහා තියෙන්නේ මේ කොටු. ඒ කියන්නේ ලංකාවට අයිති මුහුදු තීරයේ මේ කැණීම් කිරීම මේ ගවේෂණය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කරලා තියෙන්නේ. මේ කෝකිලයි වල තියෙන ප්‍රදේශයේ වැඩි හරියක් තියෙන රතු කොටු. ඒ කියන්නේ ගවේෂණ බලපත්‍ර නිකුත් කරලා. ඊළඟට මේ තියෙන්නේ නිලාවේලි. මම හිතන්නේ නිලාවේලි කිව්වම හැමෝම දන්නවා මේක සංචාරක කලාපයක් මේ වෙරළ තීරෙම. ඒතර මේ සංචාරක කලාපය ඇතුලේ තියෙන මේ කොටු ඔක්කොම රතු. කොටු ඔක්කොම රතු තියෙන්නේ. ඒ කියන්නේ ගවේෂණ බලපත්‍ර නිකුත් කරලා. මේ තියෙන්නේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මේ මුහුදු තීරයත් එක්ක මේ මුහුද ආසන්නේ ගොඩබිම සහ මුහුද ආසන්නේ මේ ඔක්කොම රතු. මේ ඔක්කොම තියෙන රතු කොටු. ඒ කියන්නේ ගවේෂණ බලපත්‍ර නිකුත් කරලා. ඒ කියන්නේ අපි අහන ප්‍රශ්නේ තමයි දැන් මේ ගවේෂණ බලපත්‍ර නිකුත් කිරීම සඳහා දැන් අපිට ආසන්නම හම්බෙච්ච තොරතුරු තමයි ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පරවිදූපත ආශ්‍රිතව තියෙන මේ ගවේෂණ බලපත්‍ර නිකුත් කිරීම සඳහා සූදානමක් තියෙනවද? ඒ ආශ්‍රිතව තියෙන්නේ සංචාරක කලාපයක්. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කෙම ගත්තත් පරවිදූපත ආශ්‍රිතව ගත්තත් සංචාරක කලාපයක් තියෙනවා. දැන් අධිකරණ නියෝගයක් තියෙද්දි මේක විධිමත් කරන්න කියලා මේ බලපත්‍ර තාමත් ක්‍රියාත්මක වෙනවා. මේවා සඳහා කැණීම් බලපත්‍ර නිකුත් කරන්න ඒ කියන්නේ භූවිද්‍යා සමීක්ෂණ පතල් කැණීම් කාර්යාංශයේ බලාපොරොත්තුෙන් ඉන්නවද? මේක බරපතල ප්‍රශ්නයක්. අපි තව උදාහරණයක් කියන්නම්. අපි මන්නාරම සහ තලයි මන්නාරම සමස්ත මේ මුළු ඉඩ ප්‍රමාණයම රතු කොටු දින අර සිටියම් වලට. ඒ කියන්නේ ගවේෂණ බලපත්‍ර දීලා. ඊළඟ ප්‍රධාන කාරණයක් අපි මතු කරනවා ඇඹිලිපිටිය සංකපාල ගල්බොක්කයාය කඳුවැටිය.
මේක දැන් අවුරුදු ගාණක් තිස්සේ ලංවා සමාගම මේ සමාගම ගවේෂණ බලපත්‍ර ඉල්ලලා මේ කන්ද කඩන්න ඉල්ලනවා. මධ්‍යම පරිසර අධිකාරිය මේකට විරුද්ධ වුණා. මධ්‍යම පරිසර අධිකාරිය කිව්වා මේක පරිසර කලාපයක් ආරක්ෂිත කලාපයක් රක්ෂිත කලාපයක් ඒ හින්දා දෙන්න බෑ කියලා. එහෙම කියපු කලාපෙට දැන් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය ගල්බොක්කයායේ කන්දේ ගවේෂණය ඛනිජ ගවේෂණය සඳහා බලපත්‍ර ඉක්ුත් කරලා තියෙනවා. ඒ ගමේ මිනිස්සු විරුද්ධයි. මධ්‍යම පරිසර අධිකාරිය මේක නැවැත්තුවා එකපාරක්. එහෙම තියෙද්දි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය Tamanගේ ක්‍රියාවලිය විනිවිද භාවයක් නැහැ කියලා අධිකරණ තීන්දුවක් තියෙද්දි මේවට ගවේෂණ බලපත්‍ර නිකුත් කරන්නේ කොහොමද? දැන් අපි ගියා ගමේ මිනිස්සුයි මේ පරිසර සංවිධාන තරුණ සංවිධාන වලට අපි ගියා මීට මාසයකට විතර කලින් ජනවාරි මාසයේ අතරම ජනවාරි මාසේ ගියා භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයට ගල්බොක්කයාය කඳුවැටිය සම්බන්ධයෙන් අදාළ ලංවා සමාගමට යම් බලපත්‍රයක් නිකුත් කරලා තියෙනවාද කියලා තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලිපියක් බාර දුන්නා. මාසයකට වැඩි කාලයක් ගත වෙනවා කිසිම උත්තරයක් නැහැ. ලියුම හම්බුණා කියලා උත්තරේ වල තියෙන්නේ සති දෙකක් පරක්කු වෙලා එතනින් පස්සේ සති දෙකක් ඇතුළත හරිනම් අපිට තොරතුරු දෙන්න ඕන. මේ වෙනකල් කිසිම ගවේෂණ බලපත්‍රයක් දීලාද නැද්ද කියලා කිසිම තොරතුරක් නැහැ. කිසිම තොරතුරක් මේ වෙනකල් වාර්තා වෙලා නැහැ. හැබැයි අපිට වාර්තා වෙනවා මේවා පිටිපස්සේ ඉන්නවා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ දැනට ඉන්න ඉහළ පෙළේ නිලධාරීන් සහ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල්ලාගේ ඉඳලා නිලධාරීන්. අපි එක උදාහරණයක් කියන්නම් ගල්බොක්කයායි. ගල්බොක්කයායේ සිදුවීම සම්බන්ධයෙන් ලංව සමාගම සම්බන්ධ. මේ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ හිටපු නීති උපදේශකවරිය නමින් කාංචනා. එතුමිය දැන් ලංව සමාගමේ නීති උපදේශකවරිය. දැන් එතකොට ගල්බොක්කයායේ ගවේෂණ බලපත්‍රයක් හම්බෙනවා කියන එක ගැන මොකක්ද අපි හිතන්නේ? මොනවද අපි හිතන්නේ? ඊළඟ ප්‍රධාන කාරණේ අපි මතු කරන තවත් කාරණයක් තියෙනවා මේ ඛනිජ කැණීම් සම්බන්ධයෙන් මොනසයිට් ඛනිජය ලංකාවේ මේ මොනසයිට් ඛනිජය හම්බෙන තැනක් විදිහට මේ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ මේ සිටියේ මේ අලුත්ගම කළුතර දිස්ත්‍රික්කයේ අලුත්ගම ප්‍රදේශයේ මේ කළු පාටින් තියෙන්නේ මේ මොනසයිට් නිදියක්. මොනසයිට් නිදියක් මේක ගවේෂණය කිරීම සඳහා බලපත්‍ර දෙන්න බලාපොරොත්තු වෙන පෙන්ඩින් ලයිසන්. පෙන්ඩින් ලයිසන් කියලා තමයි මේ අලුත්ගම මේකට අදාළව තියෙන කළු කොටු. මොනසයිට් කියන්නේ මොනවද? දැන් මොනසයිට් ඇයි අපිට වැදගත් වෙන්නේ? මොනසයිට් කියලා කියන්නේ ලෝකේ ඊටාම දුර්ලභ ගණය. ඊටාම වටිනා ලෝකේ ඊටාම ඉහළ ඉල්ලුමක් තියෙන ඛනිජයක්. මේක පාවිච්චි කරනවා ඇත්තට මේකේ තියෙනවා තෝරියම්, සිරියම් සහ ලැන්තනම් කියන මූලද්‍රව්‍ය තියෙනවා. මේවා පාවිච්චි වෙන්නේ මොකටද කියලා මේ ගැන දන්න අය දන්නවා. විශේෂයෙන් ගත්තම කාර්මික නිෂ්පාදන සඳහා බහුලව භාවිතා වෙන ඊටා වටිනා ඛනිජයක් තමයි මොනසයිට් කියලා කියන්නේ. න්‍යෂ්ටික බලශක්ති උත්පාදනයේදී යුරේනියම් වලට ආදේශකයක් විදිහට පාවිච්චි කරනවා මේ කියන තෝරියම් කියන ඊටා විකිරණශීලී ලෝහය. ඒක තියෙනවා අර මොනසයිට් වල. ඒ කියන්නේ ලංකාවට මේක ඇවිල්ලා ලංකාවට සම්පතක්. දැන් මේක කැණීම් මේක ගවේෂණ බලපත්‍රය දෙන්න යන්නේ කාටද? මේකේ ගවේෂණ බලපත්‍රය දෙන්න යන්නේ ඔබට මතක නම් මීට කලින් මේ භූවිද්‍යා සමීක්ෂණ පතල් කැණීම් කාර්යාංශෙම ඉහළ නිලධාරීන්ගේ සම්බන්ධයෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාවි නගරවල මහා පරිමාණ වැලි කැණීමක් සම්බන්ධ වාර්තා වුණා. අදටත් ඔබ අන්තර්ජාලයේ මේක ගහලා බැලුවොත් එහෙම මේ සාවි නගරවල සිද්ධ වෙන වැලි ජාවාරම ගැන තොරතුරු ඔබට ඕන තරම් බලා ගන්න පුළුවන්. ඒ ප්‍රදේශේ පාලම් දැන් කඩා වැටෙන්න යනවා. මේ වැලි හාරලා, ඒ කියන්නේ ඊටාම අත්නෝමතික විදියට, නීති විරෝධී විදියට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැලි හාරලා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාවි නගර ආශ්‍රිතව තියෙන පාලම් කඩා වැටෙන්න නියමිතව තියෙනවා. මේක පාර්ලිමේන්තුවේ මීට අවුරුදු ගානකට කලින් කතා වෙච්ච ප්‍රශ්නයක් 2022 අවුරුද්දේ. හැබැයි දැන් හිටපු සභාපති කෙනෙක් වෙන සෙනරත් හේවගේ සම්බන්ධ සමාගමකට මේ තරම් වටින කළුතර දිස්ත්‍රික්කයේ තියෙන මේ තරම් වටින මේ මොනසයිට් නිදිය ඔහු සම්බන්ධ සමාගමකට දෙන්න යනවා. අපි අහනවා ඒක දෙන ප්‍රසම්පාදන ක්‍රියාවලිය මොකද්ද? මේක දෙන නීතිමය පදනම මොකද්ද මේක දෙන්න නම් යන්නේ? මෙච්චර වටින ජනතාවට අයිති ඛනිජ ද්‍රව්‍ය සහිත භූමියක් මේ සමාගමකට ගවේෂණ බලපත්‍ර නිකුත් කරන්න භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයට තියෙන අයිතිය මොකද්ද කියලා අපි අහනවා. මේවට මේ කාර්යාංශය උත්තර දෙන්න ඕන. එහෙම නැත්නම් අපි ඊළඟට මතු කරන කාරණේ තමයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ හිටපු ලොක්කෝ බහුතරයක් ඉන්නේ මේ ඉන්න කම්පැනිත් එක්ක.
කනගාටුවට කාරණේ කියන්නේ බරපතල ප්‍රශ්නේ කියන්නේ 2022 අවුරුද්දේදී හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් සජ්ජනද සිල්වා සජ්ජන සිල්වාගේ වැඩ තහනම් කරනවා. සජ්ජන සිල්වාගේ වැඩ තහනම් කරපු අධිකරණ නියෝගයක් තියෙනවා. මහින්ද අමරවීර හිටපු පරිසර ඇමතිවරයා සජ්ජනද සිල්වා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් ගැනීම් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් විදිහට පත් කරපු එක නීති විරෝධී කියලා දීපු අධිකරණ තීන්දුවක් තියෙනවා. සජ්ජන සිල්වාගේ වැඩ තහනම් කරනවා. සජ්ජන සිල්වට විරුද්ධව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් ගැනීම් කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් එළියට බහිනවා. සජ්ජන සිල්වා එයලා මොකද කරන්නේ? සජ්ජනද සිල්වා මේ නිලධාරීන්ගේ වැඩ තහනමට ලක් කරනවා. Tamanගේ බලය පාවිච්චි කරලා ඇත්ත එළිදරව් කරපු නිලධාරීන්ගේ වැඩ තහනමට ලක් කරනවා. දැන් මේකේ විශ්මයට කාරණේ තමයි මේ වැඩ තහනම් වෙච්ච එක නිලධාරියෙක් කවුද? එදා සජ්ජනද සිල්වා වැඩ තහනම් කරපු එක නිලධාරියෙක් තමයි අද ජාතික ජනබලවේගයේ ආණ්ඩුවේ පරිසර නියෝජ්‍ය ඇමතිවරයා ඇන්ටන් ජයකොඩි නියෝජ්‍ය ඇමතිවරයා. එදා ඇන්ටන් ජයකොඩි නියෝජ්‍ය ඇමතිවරයාගේ වැඩ තහනම් කරන්නේ සජ්ජනද සිල්වා. ප්‍රශ්නේ තියෙන්නේ වැඩ තහනම් කරපු සජ්ජනද සිල්වා අද නැවත වතාවක් ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂක කැණීම් විදිහට භූවිද්‍යා සමීක්ෂණ හා පතල් ගැනීම් කාර්යාංශයේ වැඩ කරනවා. වැඩ තහනම් වෙච්ච මිනිස්සයාට අවුරුදු කීපයක මාස ගණනාවක හිග වැටුප් සහිතව සේවයේ පිහිටුවනවා කිසිම විනය පරීක්ෂණයක් නැතුව. ඒ කියන්නේ මොකද්ද මේ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් ගැනීම් කාර්යාංශය කියලා කියන්නේ? ලංකාවේ මිනිස්සුන්ගේ ඛනිජ ටික මංකොල්ල කන්න සමාගම් වලට මේක දෙන්න ආපු නිලධාරීන් තමයි මේ ඉන්නේ. සජ්ජන සිල්වා සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවක් තියෙද්දි නීතිපති උපදෙස් තියෙද්දි මෙයාව මේ තනතුරට පත් කරන එක වැරදි කියලා ඒ සජ්ජනද සිල්වා කිසිම විනය පරීක්ෂණයකින් තොරව හිග වැටුප් සහිතව සේවයේ පිහිටුණා 2024 අවුරුද්දේදී රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව. මේක හොඳටම දැනගෙන හිටපු කෙනා තමයි ඇන්ටන් ජයකොඩි කියලා කියන්නේ වර්තමාන ආණ්ඩුවේ පරිසර ඇමති නියෝජ්‍ය පරිසර ඇමතිවරයා. අපි අහනවා දැන් ආණ්ඩුව පත් වෙලා මාස කීයද? සජ්ජන සිල්වලා අයින් කරන්න තව කල් ඕනද? දැන් මේක අහන්නේ බෑ. සජ්ජනද සිල්වලා අයින් කරන්න තව කල් ඕනද? මේ සමාගම් වලට කත් අදින මේ බලපත්‍ර නිකුත් කිරීමේ සඳහා මෙතන ඉඳලා කූට උපක්‍රම සකස් කරන නිලධාරීන් කියලා හැමෝම දන්නවා. එහෙම කෙනෙක්ව තාම තියාගෙන ඉන්නවා. අඩුමතරමේ Tamanගේ වැඩ තහනම් කරා. ඒ කියන්නේ ඇන්ටන් ජයකොඩි නියෝජ්‍ය ඇමතිවරයාගේ එවකට ඇන්ටන් ජයකොඩි නියෝජ්‍ය අධ්‍යක්ෂ විදිහට හිටියා ඛනිජ ගවේෂණ සම්බන්ධයෙන් භූවිද්‍යා සමීක්ෂණ පතල් ගැනීම් කාර්යාංශයේ එයාගේ වැඩ තහනම් කරනවා සජ්ජන සිල්වා. ඒ සජ්ජන සිල්වාගෙත් වැඩ තහනම් කරනවා ඊට පස්සේ මේ විශේෂයෙන් මේ සාවිනගර සිද්ධිය ඒ බලපත්‍ර නිකුත් කිරීම සහ ඔහුගේ ක්‍රියාකලාපෙහින්. හැබැයි ඒ වැඩ තහනම් කරපු කෙනා දැන් ආපහු භූවිද්‍යා සමීක්ෂණ පතල් ගැනීම් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ කෙනෙක් විදිහට නොකැනීම. ඒක වෙන්නේ කොහොමද? පරිසර නියෝජ්‍ය ඇමතිවරයා මේ ඔක්කොම හොඳටම දැනෙන්නේ. බරපතලම කාරණේ තමයි පරිසර නියෝජ්‍ය ඇමතිවරයා සම්බන්ධ වෙලා පොතක් ගහනවා මේක මුද්‍රිත පොතක් විදිහට තියෙනවා විශේෂයෙන් ඔය ජාතික විද්වත් සංසදේ නිකුත් කරපු පොතක්. ඒ පොතේ තියෙන අපෙන් කොල්ල කන අපේ ඛනිජ සම්පත්. ඉතින් අපිට පොත හොයාගන්න බැරුණා ඇත්තට මාධ්‍ය සාකච්ඡාවේදී පෙන්නන්න අපෙන් කොල්ල කන අපේ ඛනිජ සම්පත්. මේ පොත ලියන්නේ ඇන්ටන් ජයකොඩි මහත්තයා සම්බන්ධයි. එහෙම ලියපු කෙනා පරිසර නියෝජ්‍ය ඇමතිද්දී සජ්ජන සිල්වා වගේ දූෂිතයෝ. මේ අපි නෙවෙයි කියන්නේ. ලංකාවේ අධිකරණයෙන් කියලා තියෙන්නේ. නීතිපති කියලා තියෙන්නේ. භූවිද්‍යා සමීක්ෂණ පතල් ගැනීම් කාර්යාංශයේ ඉන්න සේරමල මේක දන්නෝ. එහෙම තියෙද්දි තමයි දැන් මෙන්න මේ පුද්ගලයා තාමත් මේක ඇතුළේ ඉන්නවා. ඒ වගේම තමයි මේ 2023 අවුරුද්දේදී පරිසර අමාත්‍යාංශයෙන් ගෙනලා තිනවා ජාතික ඛනිජ ප්‍රතිපත්තිය. මේ තියෙන්නේ 2023 අවුරුද්දේදී ගෙනාපු ජාතික ඛනිජ ප්‍රතිපත්තිය. දැන් මේ දැනට තියෙන නීති අනුව හරි විදියට ගත්තොත් එහෙම ලංකාවේ තියෙන ඛනිජ ටික මේවා කොල්ල කන්න තියෙන බාධාවන්. ඒ කියන්නේ සමාගම් වලට මේවා කොල්ල කන්න තියෙන බාධාවන් ඉවත් කිරීම සඳහා තමයි මේ ජාතික ඛනිජ ප්‍රතිපත්තිය 2023 පරිසර අමාත්‍යාංශය හරහා ගේන්නේ. අපි අහන ප්‍රශ්නේ තමයි මේ ප්‍රතිපත්තිය ඛනිජ ටික කොල්ල කන්න ගෙනාවු ප්‍රතිපත්තිය පිටිපස්සේ ඉන්නේ කවුද? මේක එළිදරව් කරන්නේ. ඇන්ටන් ජයකොඩි පරිසර නියෝජ්‍ය ඇමතිවරයාට කියනවා ලියපු පොත තාම ළඟ තියෙනවා නම් මේවා කරන්නේ කවුද කියලා එළිදරව් කරන්න. ඒක මේ රටේ ජනතාව දැනගන්න ඕනේ ඇයි? මේ රටේ ජනතාවගේ සල්ලි වලින් විශාල ලාභයක් ලබන ආයතනයක් තමයි භූවිද්‍යා සමීක්ෂණ පතල් ගැනීම් කාර්යාංශය කියලා කියන්නේ. එහෙනම් මේක එළිදරව් කිරීමේ වගකීම තියෙනවා පරිසර අමාත්‍යවරයාට පරිසර අමාත්‍යාංශයේ ඇතුළු මේ ආණ්ඩුවට. ඒ වගේම තමයි මේකේ බරපතලම ප්‍රශ්න කීපය එතකොට අපි මතු කරන්නේ
පළවෙනි කාරණේ තමයි මේ බලපත්‍ර ලබා දීමේ කාර්යය කියලා කියන්නේ මේ ලංකාවේ ජනතාවටයි. ලංකාවේ ජනතාවට තමයි මේ ඛනිජවල අයිතිය තියෙන්නේ. ඒක දැන් එක පැත්තකින් අපි කියනවා අපි එළිදරව් කරනවා මේ සමහර සමාගම් පිටිපස්සේ ඉන්දියාවේ ඉන්නවා. සමහර සමාගම් පිටිපස්සේ ඉන්දියාවේ ඉන්නවා. සමහර සමාගම් පිටිපස්සේ රාජපක්ෂලා ඉන්නවා. රාජපක්ෂලාගේ නම් කියවෙනවා මේ සමහර සමාගම් පිටිපස්සේ තාමත්. ඒ ඔක්කොටම තමයි අපි අර කලින් කියපු සුනිල් මේ සෙනරත් හේවගේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වලයා මේ භූවිද්‍යා සමීක්ෂණ පතල් ගැනීම් කාර්යාංශේ දැනුත් ඉන්න වැඩතහනම් වෙච්ච සජ්ජනද සිල්වා වැඩතහනම් වෙලා දැනුත් වැඩ කරන සජ්ජනද සිල්වා මේ ඔක්කොම සම්බන්ධයි මේ කියන සමාගම් එක්ක. මේ සමාගම් වලට තමයි ඊට පස්සේ හිටපු නීති නිලධාරිනි කාංචන දැන් ලංවැගේ නීති නිලධාරිනි ගල්බොක්කේ ආයේ කන්ද ගවේෂණ බලපත්‍රය පාවිච්චි කරලා ගල්බොක්කේ ආයේ ගමේ පාරවල් කපන එකේ ඉඳලා ඔක්කොම කරනවා ලංවැගේ ඇවිල්ලා. මොන අවසරයක්ද? මධ්‍යම පරිසර අධිකාරිය අවසරයක් නැහැ. එහෙම තියෙද්දි තමයි මේ මගඩිය ඉස්සරහට යන්නේ. ඒ නිසා අපි කියනවා මේක තමයි ඇත්තටම භූවිද්‍යා සමීක්ෂණ පතල් ගැනීම් කාර්යාංශය පරිසර අමාත්‍යාංශය යටතේ තිබුණාට පරිසර අමාත්‍යාංශය යටතේ තිබුණාට දැන් මේ තව ලේඛනයක් තියෙනවා. ඒකත් මම ඉදිරිපත් කළා මේ කියනනම් ඒ තමයි මේක 2024 ජූනි මාසේ 27 වෙනිදා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ත්‍රිකුණාමල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව 2024 ජූනි මාසේ 27 වෙනිදා. දැන් අපි කලින් කිව්වා ත්‍රිකුණාමලේ පරවිදූපත ආශ්‍රිතව ඛනිජ ගවේෂණය සඳහා සමාගමකට දෙන්න යනවා. කිසිම පරිසරයට මොකද වෙන්නේ? සංචාරක කර්මාන්තයට මොකද වෙන්නේ? ජන ජීවිතයට මොකද වෙන්නේ කියලා කිසිම සොයා බැලීමකින් තොරව මේක දෙන්න යන්නේ. මේ තියෙන්නේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති හා නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් 2024 ඉල්ලීමක් කරනවා නිලාවැලි සිට කුඹුරුපිටි නැගෙනහිර දක්වා වෙරළ සීමාවේ සිට මීටර් 300ක වපසරයකින්ුත් රජයේ ඉඩම් ජේම්ස් ග්ලෝබල් පුද්ගලික සමාගම වෙත දීර්ඝකාලීනව බදු ලබා දීමට අනුමැතිය ලබා ගැනීම 2024 වංචා සහගතව මේ රටේ මිනිස්සුන්ගේ අයිතියේ තියෙන ඛනිජ සම්පත් ටික දෙන්න හදපු එක දැන් මේ ආණ්ඩුව දෙන්න හදනවා. දෙන්න හදන්නේ නැත්තම් ඒක කියන්න පුළුවන්. මේ තියෙන ජේම්ස් ග්ලෝබල් එක ඇතුළු මේ තියෙන ලංකාවේ ඛනිජ කැණීම් කරන සමාගම් ටික කාගේ යටතේද තියෙන්නේ කවුද ඒවා පිටිපස්සේ ඉන්නේ කියලා පොත ලියපු අර අපේ ඛනිජ අපෙන් කොල්ල කන අපේ ඛනිජ සම්පත් පොත ලියපු පරිසර නියෝජ්‍ය ඇමති ඇන්ටන් ජයකොඩි මහත්තයාට පාර්ලිමේන්තුවේ හොඳට කියන්න පුළුවන්. ඒකට ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඒකට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. සත්‍ය අපි අහන්නේ මේක සුද්ධ කරනවා වංචා දූෂණ නැති කරනවා කියලා ඇවිල්ලා අමුවේ වංචා දූෂණ කරා කියලා දන්න සජ්ජනද සිල්වල තියාගෙන අපි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් ගැනීම් කාර්යාංශයෙන් ජනතාවගේ අයිතියේ තියෙන ඛනිජ ටික ආරක්ෂා කරගන්නවා කියලා සාතිකයක් දෙන්නේ කොහොමද? අපි පුංචි ප්‍රශ්න කීපයක් අහනවා. ඒ පළවෙනි එක අහන්නේ ඇන්ටන් ජයකොඩි නියෝජ්‍ය පරිසර ඇමතිවරයාගේ. ඇයි මේවට සද්ද නැත්තේ? මේ සමාගම් ඔයාගේ පිටිපස්සෙත් ඉන්නවද කියන ප්‍රශ්නේ අපිට අහන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අපි කියනවා සාෆි නගරවල මහා වැලි ජාවාරමට විරුද්ධවත් සජ්ජනලගේ මේ කුප්‍රකට වංචාවලට විරුද්ධවත් එළියට බහපු නිලධාරීන් ටිකක් හිටියා. අපි මේ නිලධාරීන්ට කියනවා දැන් හඬ අවදි කරන්න නැවත කාලය අවිල්ලා තියෙනවා. මේ රටේ භූවිද්‍යාඥයින් ඉන්නවනම් භූවිද්‍යාඥයින්ගේ සංගමය කියලා එකක් මේ රටේ තියෙනවනම් අපි කියනවා දැන් ඔබේ හඬ අවදි කළ යුතු කාලය අවිල්ලා තියෙනවා. මෙච්චර දේවල් වෙද්දි ඔබ නිහඬ ඇයි කියන එක ප්‍රශ්නයක්. ඒ වගේම අපි මේ රටේ ජනතාවට කියනවා මේ රටක ඛනිජ කියලා සලකන්නේ. හරිද? මේවා අත්පත් කර ගැනීම සඳහා ලෝකේ යුද්ධ කරනවා. අනිත් රටවල් වල තියෙන ඛනිජ අත්පත් කරගන්න ලෝකේ බලවතුන් වෙන්න ඉන්න රටවල් යුද්ධ කරනවා. ඔය යුද්ධ පිටිපස්සේ තියෙනවා මේ වගේ විතා විශාල ඛනිජ නිදි වටිනා ඛනිජ නිදි අත්පත් කර ගැනීම කියලා එකක්. ඒ කියන්නේ කොච්චර වටින සම්පතක්ද මේ සිතියම් බැලුවට පස්සේ බොහොම පැහැදිලිව පේනවා ලංකාවේ ගොඩබිම සහ මුහුදු තීරය වටා තියෙන්නේ කියලා. එහෙනම් අපි මේ රටේ ජනතාවට කියනවා මේක තවදුරටත් ඔබේ දරුවට මතු පරම්පරාවට අනාගතයට විනාශ කරලා දාලා මේ හා සම්බන්ධිත පරිසර පද්ධති ජන ජීවිතේ මේ ඔක්කොම විනාශ වෙනකල් බලාගෙන ඉන්න එපා කියලා අපි ජනතාවට කියනවා. මේවා එක එක මාධ්‍ය සංදර්ශන වලින් වැහිලා යන තත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා අපි කියනවා මේවට සද්ද නැතු ඉන්න එපා. ගල්බොක්කේ ආයේ මිනිස්සු සටන් කරලා తాවකාලිකව ඒක කඩන එක නවත්ත ගත්තා. අද හැබැයි බලහත්කාරයෙන්
බලහත්කාරයෙන් නීතියත් පාවිච්චි කරලා මේ ඉන්න නිලධාරීන්ගේ ආශිර්වාදයත් අරගෙන ලංව එක කඩන්න යනවා. හැබැයි මිනිස්සු විරුද්ධයි. ඒ නිසා අපි බොහොම පැහැදිලිව මෙතෙන්දී කරුණු කීපයක් මතු කරා. ඒ තමයි ලංකාවේ ඛනිජ ටික මංකොල්ල කන වැඩේට භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ ඍජුවම සම්බන්ධයි. අපි චෝදනා කරනවා. ඒකේ ඉන්න ඉහළ නිලධාරීන්ට අපි චෝදනා කරනවා මේවට සද්ද නැතුව ඉන්නවා නැත්නම් මේ සමාගම් ඒ හැමදෙනාම නටවනවා. භූවිද්‍යා පතල් කැණීම් කාර්යාංශයේ තියෙන්නේ පරිසර අමාත්‍යාංශය යටතේ වුණාට භූවිද්‍යායක නටවන්නේ අර කියපු සමාගම් ටික. ඒ සමාගම් වලට මෙතන ඉන්න නිලධාරීන් හැම වෙලෙම සම්බන්ධයි කියන එක හරිම පැහැදිලි. ඒ නිසා මෙතන තියෙනවා අර අපි පාස්කු ප්‍රහාරය ගැන කතා කරනවා, අපි බටලන්ද වදකාගාර ගැන කතා කරනවා. මේ හා සමානම එතෙන්දි කතා කරන මිනීමරුම් හා සමානව මේ රටේ ජනතාවට අයුක්තියක් ඉෂ්ට කරන දෙයක් භූවිද්‍යා පතල් කැණීම් කාර්යාංශය තුල සිද්ධ වෙනවා. ඒක මේ ආණ්ඩුව දන්නවා. මේ ආණ්ඩුවේ නියෝජ්‍ය පරිසර ඇමතිවරයා ඒක දන්නවා. ඒ නිසා අපි කියනවා වහාම ක්‍රියාමාර්ග ගන්න. වහාම මේ ක්‍රියාමාර්ග ගන්න. මේ ඛනිජ ටික විකුණන්න ජාතික ඛනිජ ප්‍රතිපත්ති හදපු මිනිස්සු කවුද? සමාගම් කවුද? මේවා පිටිපස්සේ ඉන්න මහමොල කරුව කවුද කියලා හෙලිදරව් කරන්න. ඔබලා කරන්නේ නැත්තම් නම් එක්ක ලිපි ලේඛන එක්ක අපි ලෑස්ති අදාළ තැන් වලට මේවා කියලා ඒවා වෙන්නෙත් නැත්තම් මාධ්‍ය ඉස්සරහම මේ නම් ගම් එක කියන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවටත් මේ බලධාරීන්ටත් ජනතාවටත් අපි අවධාරණය කරනවා මේ රටේ ඛනිජ සම්පත අයිති ජනතාවට ඒක ආරක්ෂා කර ගැනීම අපි සියලු දෙනාගේ වගකීමක්. ඒ වෙනුවෙන් පෙරට එන්න කියලා අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා.